ආයුබෝවන් සියලු ලෝකවාසී දරුවනි අපගේ ලංකාපුර සියලු දරුවරියන් ඇතුළු දෙමාපියන්ට මාගේ මේ ආරාධනයයි මා මුලින්ම අද කතාවක් වශයෙන් දැනුම් දෙන්න හදන්නේ අපගේ රටේ බුද්ධ ඉතිහාසය දරු සම්වරට මේ විලා වෙනකොට සිදු වී තිබෙන විපරිත කාල යුගයන මේවාට මූලික හේතු මැදයි පින්වා දීමට මා මුලින්ම අපට සියලු ධර්ම දායාගෙන් ලබා දෙන්නා වූ මහා සංඝ රත්නයේ ඇතුළු සියලු සිවණක් පිරිසට මාගේ සියලු හදයාන්ගේ පිටත්තා බුදු කරන අතර ප්‍රථමයෙන්ම මහා සංඝ රත්නයට බුදු නමස්කාර කරනවා. මේ තාක්කල් අපගේ ලංකා භූමියේ මේ බුදු සසුන බුදු පියාණන් වහන්සේ ධර්මයේ පවත්වාගෙන යාමට උදව් උපකාර කරන්නා වූ සියලු පින්වත් ස්වාමීන් වහන්සේලාට මාගේ සියලු අදෝතින් ඒ ප්‍රණාමය සිදු කරනවා. දරුවනි අපගේ රටේ බෞද්ධ රටක් වන අතර මේ වන විට මේ බෞද්ධ රටේ ජනතාව අතර සියලු දරුවන්ට අයිතිවාසිකම් තියෙනා වූ පෙර දරුවන්ට මේ රටේ විරු ජාති වේයයක් ආගම් වේද නොමැති සිංහල දෙමළ මුස්ලිම් බර්ගර් සියලු දෙන්නා දරුවන්ගේ එක හා සමාන අයිතිවාසිකම් තියෙන විවිධ දරුවන් වශයෙන් අපි පිළිගත යුතුයි. ඒ හෙළේ දරුවන්ට මේ විලා අවස්ථාව වෙනකොට සියලු මේ අසරණ තත්වයට යම්කිසි බාධා පැමිණ ඒ ජීවත් වීමට අසීරු තත්ත්වයක් උදා වෙන කාලයක් දැන්ට පැමිණි තිබෙනවා. සාධාරණ යුක්තියක් ඉසු නොවන යුගයක මේ වගේ ඉදිරියට මේ කාල යුගයේ යන්නා සමාන ඉදිරියට මේවා ඉදිරියට ගමන් කිරුවොත් මහා කරදර විපරිත ගොඩකට මුහුණ දෙන්න ඉදින කාල යුගයක් බවට පත් වෙනවා. ඒ නිසා මේ කතාව මම සියලු ජනතාව දැනුවත් කිරීමට උදානම වෙනවා. පින්වතුනි සියලු දරුවනි බුදු පියාණන් වහන්සේගේ ධර්මය අනුව බුදු පියාණන් වහන්සේ ගිහියෙක් වශයෙන් පංචශීල අටසිල් දසසිල් රකින්න මාර්ගය පෙන්වා දී තිබෙනවා. එලෙසම ස්වාමින් වහන්සේලාට සාමණේර ස්වාමීන් වහන්සේලා උපසම්පදා ස්වාමීන් වහන්සේලා ඒ සියලු දෙනාගේ බුදු පියාණන් වහන්සේ බුද්ධ ශ්‍රාවකයෝ බුදු පියාණන් වහන්සේ ධර්මයේ ලෝකට ප්‍රචලිත කරලා බුදු පියාණන් වහන්සේ සිවණක් පිරිසක් බිහි කරුවේ මේ ශාසනයේ ආරක්ෂාව ශාසනයේ තිරස්ති සඳහා ඉදිරි අනාගතයේ මේ යන්නා වූ ඒ දරු සම්වරයේ හිරමග ශාසනය පිහිටුවා ඉදිරියට ගමන් කිරීමයි. අද ඒ තත්ත්වයෙන් නුහුරට ගිහිල්ලා ඒ සියලු දේවල් මගහැරලා යන ඉගියක් බාටපත් වෙලා තියෙනවා. අනුශාසනා දෙන්න සිටින අනුශාසනා කරන යම්කිසි කෙනෙක් සිටිනවා නම් යම්කිසි කොට්ටාසයක් සිටිනවා නම් ඒ අය මගින් මේ කාර්යය සම්පූර්ණ විරසක වෙන ආකාරයට රටට උචිත නොවන දරුව પરම්පරාවට උචිත නොවන ඒ සම්වරයට බාධා පීඩාගෙන ජීවිත හානි කරන සියලු අකටයුතුකම් වලට මුහුණ දෙන යුගයක් බාටපත් වෙලා තියෙනවා. කිටිම කියනවා නම් පින්වතුනි බුදු පියාණන් වහන්සේ උපසම්පදා සීලයේ වශයෙන් ස්වාමින් වහන්සේලාට උපසම්පදා ලැබනවා කියන්නේ සාමීර භාවයෙන් උසස් තත්ත්වයට පත් වෙලා උපසම්පදා සීලය. ඒ උපසම්පදා ලැබෙන සීලයේ තීනවා මේ
කෝටියක් සංවර පරාජිකා පාලිමේ කියන පරාජිකා පාලිවස්යෙන් කෝටියක් සංවර සීලයේ දුම්පෙත් කර දෙන්න බුදුන් වහන්සේ ඒ උපසම්පදා ස්වාමීන් වහන්සේලාට දේශනා කරලා තියෙනවා. ඒ දේශනා කරන ලද්දා ඒ උපසම්පදා සීලය උපසම්පදා සීලය ස්වාමීන් වහන්සේලා විසින් කඩ කිරීමෙන් ඒ සියලු දෙනාගේ කඩ කරන කෙනෙක් යම් කිසි සිටිනවා නම් ඔහුගේ එතුමාගේ සීලේ පළුදු බාටපත් වීමත් ඒ බුද්ධ වචනෙන් කියනවනම් බුද්ධ වචනෙන් කියන පරාජිකයි. පරාජික යන සීල අහෝසි කියන එක. එදා බුදුන් වහන්සේ දේශනා කළා. කෙටියෙන් කියනවනම් බුදුන් වහන්සේ කාම මිත්‍යාචාරී ඒ බුදුන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ මේ මෙවුන්දන් සේවනයේ කියලා. මෙවුන්දන් සේවනයේ යෙදින එක අකප වස්තු හැටියට බුදුන් වහන්සේ මේ ස්වාමීන් වහන්සේලාට දේශනා කරලා තියෙන අකප වස්තු. පංචශීලය සමානේ උපෝසථ සීලය සමානේ මේ උපසම්පදා සීලය මහා කෝටිය සංවර සීලයක් වඩපත් වෙනවා. ඒ සීලේ විදීමට මූලික තුඩු දෙන හේතු සාධක තමයි කෝටිය සංවර සීලේ පරාජිකා වෙන ස්ථානේ තමයි මේ බුදුන් වහන්සේ දුන්නේ යම්කිසි ස්වාමීන් වහන්සේලාගේ අත්පැරදීම් වලින් සිදුවෙච්ච දේවල් පෙන්වු කර දුන්නා. අවසානයේ ඒක නීතිය පැමිණෙව්වා. ලෝකයට සියලු ස්වාමීන් වහන්සේලාට බුදු සාසනයේ නීතිය පැමිණෙව්වා. මේ සීලේ මේ විදිහට පවතින්න ඕන. මේ කඩා වුණොත් මෙයා පරාජිකයි මේ සාසනය නිර්පේනවා කියන එක. ඒක දවන්න ඕනේ නැහැ. එයාගේ සීල විදීමක් ඇති වෙනවා. සීල විදිනට පස්සේ එයාගේ පිළිගන්නේ නැහැ නේ. බුදුන් වහන්සේ ධර්මය පිළිපතට නීති මාර්ග වලට විරුද්ධ අඩු කරන ඒ සාසනයේ ස්වාමීන් වහන්සේ පිළිගන්නේ නැහැ නේ. ඉතින් අයින් වෙනවා. චිතිම්ම කියනවනම් එක් ස්වාමීන් වහන්සේ කෙනෙක් ඔය වනගත ස්වාමීන් වහන්සේලා කීප දෙනෙක් නැතිලා ඉන්න අවස්ථාවක එක ස්වාමීන් උදේට පින්ඩ පාත දෙනවා මේ ස්වාමීන් වහන්සේ. උදේට පින්ඩ පාත වදිනවා මේ වදිනවා මේ ස්වාමීන් වහන්සේ පින්ඩ පාතේ වැඩලා එන අවස්ථාවේදී අනික් කුටියක සිට ස්වාමීන් වහන්සේ කෙනෙක් හම්බින් වගේ දැකලා තිනවා මේ ස්වාමීන් වහන්සේ වඩිනකොට ඉදිරියට වැඳිරියක් එනවා. වැඳිරියක් එනවා මේ නැට්ට වනවන වැඳිරියක් ඉදිරියට ගියාම මේ කුටිය කිට්ටු විද්දි. ඒතර මේ ස්වාමීන් වහන්සේ බාදින මේ බුදුම දෙයක් කියලා බලයිලා තියෙන හැංගිලා බලයිලා තියෙන මොකද කියලා. ඒතර ස්වාමීන් වහන්සේ ඉදිරියට ඇවිල්ලා ස්වාමීන් වහන්සේ ළඟට ඇවිල්ලා ආචාර කරනවා වගේ ලං විලා වැඳිරිය ඉස්සරහින් ගමන් කරලා දැන් ස්වාමීන් වහන්සේ ගමන් කරනවා. ඉතින් මේ ස්වාමීන් වහන්සේ මේ සිව් දේ බලන් සිටියා. බලන් ඉඳලා අන්තිමේ ස්වාමීන් වහන්සේ කරන්නේ මොකද්ද කියලා වැදිරි කෙරෙන්නේ මොකද්ද කියන එක බලන් ඉන්නකොට තේරුණා මේ ස්වාමීන් වහන්සේ එක සම්බන්ධයක් තියෙනවා මේ වැදිරිය. වැදිරිය කොමාරිලා මේ ගිහිල්ලා ස්වාමීන් වහන්සේ දානි කොටස් වශයෙන් වැදිරියට කොටහක් ගියක් දුන්නා. වැදිරි දැන් මේක ඒ වෙලාව කණ්ඩතිනේ. ඒවට පසුව ස්වාමීන් වහන්සේ මේ වැදිරිය සමග අනියම් මෙවුන්නස්සේ වෙන ඉඳලා කියනවා. මේ ස්වාමීන් වහන්සේ බලයි දකිනවා. දැන් බුදු පියාණන් වහන්සේ ගාවට මේ ප්‍රශ්න අරන් යන්න බෑ තනි කෙනෙක් හින්දා. පස්සේ මේ ස්වාමීන් වහන්සේ තව ස්වාමීන් වහන්සේ කෙනෙක් එක කියලා කට්ටියත් එක්ක කියලා මේ පොහොදා බලා හිටියා. බලයිදෝනේ සත්‍ය ඔප්පු කරුවා. සත්‍ය ඔප්පු කරලා ස්වාමීන් වහන්සේ කාට ගිහලා ඇහුවා ස්වාමීන් වහන්සේ මේ දී වැරදි ඔබතුමා මේ ටික වැරදි වැඩක් කරන්නේ කියලා. ඒතර මේ ස්වාමීන් වහන්සේ මුලින්ම ප්‍රකාශ කරුවේ නෑ මේ ඒ මිනිස්සු යෝනි නෙමෙයි තිරිසන් යෝනි. ඒ නිසා මේක වැරද්දක් නෑ කියලා. පස්සේ මේ බුදු පියාණන් වහන්සේ ගාවට ගියා. බුදු පියාණන් වහන්සේ ගාවට ගියාට පස්සේ බුදු පියාණන් වහන්සේ කිලිම කිව්වා බුදු පියාණන් වහන්සේ වචනවලින් මෝග පුරුෂේ ඔබ පරාජිකයි. පරාජිකයි කියන්නේ සීල විදියට තියෙන උඹේ කියන එක. ඉතින් ඒත් බුදු පියාණන් වහන්සේ යම් කිසි සීලයක් ඒ නිකුත් කරපු සීලයක් තියෙනවා නම් ඒක ප්‍රථමයෙන් දැන් නීති පමුණන් ප්‍රථමයෙන් මේක සිද්ධ වෙන්නේ. ඒ පළමු එක්කෙනාට ඒක කරලා එයා නිර්පාදයෙන් මිලා තීරුම් කර දීලා නීති පැමිණෙව්වා. පස්සේ දෙවුණුවත් කරනවා නම් ඒක තියෙන කට්ටියට ඒක සාමාන්‍ය කඩා බිදා දවනවා නම් ඒගොල්ලෝ නීති බුද්ධ නීතියක් වශයෙන් මේ පනවලා තිබුණා. නමුත් අද යුගයේ හැටියට මම මේ කියන්න දැන් මේ අපි බාලවයස්කාර දරුවන් බුදු පියාණන් වහන්සේ ධර්මය අනුව බාලවයස්කාර දරුවෙකුගේ යම් කිසි කෙනෙක් ප්‍රබල සීලයක් තියෙන කෙනෙක් ඒ දරුවා වෙනින් කාම රාග චේතනාවෙන් අතගෑවත් ඒක ඔහුගේ සීල බිඳෙනවා. අතගෑවත් ඒ සීල බිඳෙනවා එයාගේ. ඒතර කියන්නේ න්‍යායිල මේ යම් කිසි කෙනෙක් සාමාන්‍ය ගිහියෙක් නෙමෙයි මේ මං කතා කරන්නේ. උපසම්පදා සීලය ලැබුව කෙනෙක්.
අනික එක තමයි ඒ වෙලාවේ බුදු පියාණන් වහන්සේ ශාසනයේ සිටියේ තරුණ භාවයේ සිටින මොකක්ද තරුණ භාවයේ ළමයිනේ මහණෝනේ. ඒගොල්ලෝ ඉතින් නොදුනත්කම් තියෙනවා වයස හැටියටත් යම් කිසි මේ ශාරීරික වශයෙන් මේ වෙනසක් තියෙනවනේ. දැන් මේ එහෙම නෙමෙයි අපි මේ යුගයේ වෙනකොට දැන් වයස මුහුකුරා ගිහිල්ලත් යම් කිසි ස්වාමීන් වහන්සේ කෙනෙක් හෝ ඒවා යම් කිසි ස්වාමීන් වහන්සේට ඇදගිලි කරනව නෙමෙයි මේ සිදුවීම යන යම් කිසි කෙනෙක් වයස මුහුකුරාගේ මිනිසුන් විසින් සමාජයේ විසින් මේ ලාබාර දරුවන්ගේ කාම අපරාධ වල මුල් වෙනවා. ඉතින් මේවට අද වෙනකොට කිසිම උත්තරයක් නෑ. ඒත් අසරණේ දරුවන්ගේ ජීවිතවල බිලි ගන්නකොට ඒකට උදව් උපකාර දෙන කොට්ටාසේ බොහොම ඉන්න රටේ. නමුත් කිසිම තැනකින් පිළිසරණක් නෑ ඒ දරුවන්ට වෙන්නේ මොකද්ද කියන එක. තවදුරටත් මේ වගේ දේවල් මේ රටේ වෙන්න සිද්ධ වෙන්න ඉඩ තියෙනවද නැද්ද කියන එක දෙමාපිය වශයෙන් තීරණය ගත යුතුයි. කියන්නේ කියන්නේ නැහැ නේද මේ තත්ත්වෙට උදා වෙලා තියෙනවා. මේ නීතිය හරි සාධාරණ විදිහට කරනවා කියන බෑ ඇත්තයි. නමුත් ඒ වුණාට මේ ඉදිරියට මේ යන ගමන හැටියට අද යම් කිසි අපරාධයක් සිද්ධ වුණා නම් ඕක මාසයක් යනවා අවුරුද්දක් යනවා අවුරුද්ද ගියාම ඒක අමතක වෙනවා. ඔය ඉතින් ඒක උහුල කියනවා ඒවා. ඒ තත්ත්වය උදා වෙලා තියෙනවා. ඉතින් ඒ යුගයේ මේ රට ඔබින් නැහැ බුදුදහමේ රටකට. දැන් අනික් වෙලා තියෙනවා මේ යුගයේ යම් කිසි පිරිසක් විසින් මේ රට විනාශ කරලා තියෙන අවුරුදු 70 ගණනක එකම මේ දේශපාලන ඉතිහාසෙ කිරිම කියන්න පුළුවන් මට දේශපාලන ඉතිහාසයෙන් විනාශ කරලා තියෙන්නේ. ඒකට සැබදියාවල් ලැබුණ මේ සිවුරු පුරවන කිරුදාරි කොට්ටාසයක්. කිරුදාරි කොට්ටාස. ස්වර්ණාංශයට මම සම්බන්ධ නෙමෙයි කියන්නේ වින ස්වර්ණාංශලා මා කියන දේ හොඳ අවබෝධයෙන් දකින්න ඕන. කිරුදාරි කොට්ටාස සම්බන්ධලා තියෙනවා මේ ඔක්කොම මේ තමුන්ගේ ලාභ ප්‍රයෝජන පුදු සත්කාර සඳහා ඒකට එකතු වෙලා තියෙනවා. ඉතින් ඒ එකතු වෙච්ච කොට්ටාසේ ගරු පැසුරු ලබන්නේ අර රටේ යන අර තත්ත්වයට වසන් කරන රහස් උපක්‍රමශීලී වැඩපිළිවෙලක් අරන් ගියේ. අදත් ඒක යනවා. පිරිත් මුල් බදින්නෙත් ඒ උපක්‍රමශීලී කොට්ටාසෙට තමයි. ඒවා යනවා. ඉතින් ඔහොම තත්ත්වයක් උදාලා තියෙනවා මේක අර මොකද්ද වගේ රට ඔක්කොම දැන් දරුවන් කිවිසප්පෙන්ට ජීවත් වෙන්න බැරි තත්ත්වයක් ඇවිල්ලා තියෙනවා මේ යුගයේ. ඇවිල්ලා තියෙනවා. මේක තවදුරටත් අපිට මේක මේ රටේ තියන්න පුළුවන්ද කියන එකයි මම අහන්නේ මේ ජනතාව කතා කරලා ජනතාව විසින් මේක निराකරණය කරන්න සත්‍ය වශයෙන්ම මේ දකින්න කෙනෙක් කතා කරන්න කෙනෙක් කියන කෙනෙක් සත්‍ය වශයෙන්ම මේවා ඉදිරිපත් කළා මේක තීරණාත්මක සම්දිස්ථානයක් වශයෙන් මේවා ඒකෙහිලාම පියවරක් ගන්න ඕන. තවදුරටත් මේවා මේ විදිහට තියෙන පවතින දෙන්න බෑ. අපගේ බුදු පියාණන් වහන්සේගේ උදුම් මල්කඩ වන අටමස්ථානයේ රන්මැලිසා මහා චෛත්‍රාජාන්න දෝණක් තර ධාතුන් වහන්සේ වැඩ සිටින ස්ථානයක් ජසීමා බෝධීන් වහන්සේ ඇතුළු ඒ සියලු අනුරාධපුර අටමස්ථානයේ සියලු පුදුමින් වල මේ වෙලාව වෙනකොට කියන්නේ දේව බලයට වැඩිය මේ අමනුෂ්‍ය බලය මුදුන් පෙත් වෙලා තමයි මිනිස්සු යන්නේ ගමනේ රටේ මිනිස්සු ජනතාවෙන් හැටියට ඒවල ආරස්තක බලවැලල්ල යන්නේ ගමනේ හැටියට තමයි මේ සියලු සිද්ධාර්ථය අදියේ නෙමෙයි මේ අධිරාජ්‍යවාදී ක්‍රමයෙන් පසුව මේ ඔක්කොම විනාශ වුණා. ඒටි රට පාවා දෙන කොට්ටාසයක් බඩපත් වුණා. ඒවා ස්ථානවල පුදුම විනාශ කරන කොට්ටාසයක් ඇවිල්ලා පාලනය කරන්න පටන් ගත්තා. ඒ වලින් මේ වලින් ඒ පරගති චින්තනයට යටත් වෙනකොට දැන් මේ පුදුවීම් වල ආරස්සක වශයෙන් සිටින්නේ ඔය ඉන්න ධර්ම අමනුෂ්‍යයෙක් තමයි කළු කම්බිලි කියන අමනුෂ්‍යයා. කළු කම්බිලි කියන අමනුෂ්‍යයෙක් ඉන්නේ. මේ අමනුෂ්‍යයා බුදු පියාණන් වහන්සේ සාසනය කියන කළු නම වචෙන් පැවතුන්නේ. කළු කම්බිලි කියන අමනුෂ්‍යයා මේ රට දේශේ බුදු සාසනය විනාශ කරන තත්ත්වයටපත් වෙලා තියෙනවා. මේ මිනිසුන්ගේ දැන් ඒක කිටිම ඔබ සියලු දෙනා නිරුසනක් වශයෙන් මම පෙන්නන්න පුළුවන්. ජාතිමා බෝධි අඩවියෙන් මේ ස්ථානයේ මස්සද්දෙක් බිහි වුණා. මස්සද්දෙක් බිහි වෙලා දැන් දිනුණු මිනත් ආකාරයෙන් කාමාතුර කටයුතු වලට ඇබ්බැහි වෙන ලෝකයක් බිහිලා තියෙනවා. ඒ කියන්නේ යම් කිසි කෙනෙක් මේ අමනුෂ්‍ය බලවේගයන් පසුව තමුන්ගේ වාසි ලාභ ප්‍රයෝජනයට කනබොන දේ චරිත ක්‍රියාවෙන් කරන කියන දෙයට ඇබ්බැහි වෙන්නේ මනුෂ්‍ය බලවේගයන් තමුන්ගේ ආත්මෙන් ලං කරගෙන. මේ අමනුෂ්‍ය ආත්ම ලං කරගත්තට පස්සේ තමයි මේ සිද්ධ වෙන්නේ. මේ අමනුෂ්‍යය තමයි දැන් මේ ඊරියක රං කරන්නේ. අපගේ ඔතෙන්ට විශේෂයෙන්ම ජස්මියා බෝධි අඩවියට කුඩුකාරයෝ මත්පැතිකාරයෝ කාමාතුරයෝ ඔක්කොම කිරියාහාර පත්‍රය යනවා. අරන් ගිහලා වන්දනා කරන්නේ තමුන්ගේ තියෙන සල්ලාල් ජඩකම් ඔක්කොම පවත්වන්න කියලා මාසිපතා දවස් හතිපතා යනවා. වැඩිපුරක් යන්නේ හුදෙන කියන්නේ. මොකද හේතුව තමුන්ගේ තියෙන මේ විතර ගියාට එතන වට පිට ලබන්නේ කවුද? අර අමනුෂ්‍ය විසින් තමයි පිට ලබන්නේ. දේව බල තිය දේව බල ඒගොල්ලෝ සම්පලන්නේ පැත්තේ. නමුත් එතන දැන් වෙලා තියෙන්නේ මේ අමනුෂ්‍ය තමයි රජෙලා තිබුණේ ඒ ස්ථාන වල. ඒ ස්ථාන රජෙලා ඒ ස්ථාන විනාශ කරුවා. දැන් මස්සද්දෙක් බිහි වුණා පොලිසිය මහත්තුරු කියලා වැටලනකොට කිව්වා මේ ගම් හතරම නායකයා මමයි කියලා. කවුද මේ මස්සද්දෙක් නායකයා වෙලා තියෙන්නේ? රට බුද්ධ ශාසනය කොහොමද ගියේ කලදාව දැන් පොඩ්ඩක් ඔබතුමාලා බලන්න ඕනේ මේ මිනිස්සු.
ජනතාව වශයෙන් පොඩ්ඩක් මූලයක් අතුව කල්පනා කරන්න මොකද මේ රට උනේ කියන එක. ඒ වගේ තමයි අනික් ඈත් කරන්නේ මේ විදිහට විපරිත වැඩ හිරුවේ. දැන් මේ කර්තව්‍ය මේ වැඩිදුර මං කියන්නේ තව කට්ටිය බලාපොරොත්තු ඉන්නවා අපේ પરම්පරාවෙන් ඉන්න මේ අයිතිවාසිකම් තියෙන පුදුමින් තියෙන මේ අනුරාධපුරේ පැත්තේ තමයි ඔක්කොම මේ බිහි වෙන්නේ DSM බිහි වෙන්නේ අනුරාධපුරේ අනික් එකලා බිහි වෙන්නේ අනුරාධපුරෙන් කියලා. කවදාවත් මේ මිනිස්සෙක් යන චරිත රටාව අනුව රටේ යම් කෙනෙක් බිහි වෙනවා මේසත් කරුවනි මේ යන ගමන මේ තත්ත්වයෙන් ඉදිරියට අපි අරන් යනවාද මේක විසඳුමක් හොයනවාද නැතිනම් මේ දරුවන්ට මේ විදිහ අපරාධ වෙන්න ඉඩ දීලා බලා ඉන්නවාද කියන එක තීරණයක් ගත යුත්තේ මුළු ජන සමාජයක තියලා මිනිස්සු දෙමාපිය වැඩි හිටියෝ ඒ දෙනා මේක තීරණයක් ගත යුතුයි. මේකට යම් කිසි විදියකින් අද අපි නිහඬව බලා ඉන්නවා කියන්නේ හෙට ඔබගේ දරුවාට මේ රටේ ජීවත් වෙන අහෝසිභාවය ලැබෙනවා. යම් කිසි විදියකින් මේ දරුවන්ට අද ජීවත් වෙන්න බැරි තත්ත්වයක් දෙමපේ ළඟින්වත් බැරි තත්ත්වයක් උදා වෙන යුගයක කොහොමද මේ දරුවෙක් කොහොමද මේ අසරණ වුණාට පස්සේ ඒ දරුවා තාකම් ඔක්කොම පිරිමහ ගන්නවා මේ බලපුලන් කාර්යයගේ මිලමුදල් සල්ලි වලට ඒ තත්ත්වයක් මේ රටේ උදා වෙලා තියෙනවා. තවදුරටත් මේවට ඉඩ තියන්න එපා කියලා මම මේ සමාජයේ සියලු දෙමාපියන්ගේ වැඩිහිටියන්ගෙන් ලංකාපුර සියලු හෙළේ දරුවන්ගේ ඉල්ලා සිටිනවා කාරණිකව එලෙසම මම පවසනවා මේ අපට මේ තාක්කල් මේ උත්සවන පවත්වාගෙන යාමට සාසන ඉතිහාසයට උර දෙන්නා සියලු පින්වත් ස්වාමීන් වහන්සේලාගේ වැඩි වැඩියෙන් ධර්මදානී ධර්මසානි මේ සියලු සත්‍යයන් ලැබේවා සියලු යහපත් සිද්ධි දේවා ඒ සියලු දෙනා විසින් මේ බුදු සාසනය ආරක්ෂාවක් වරන් ලබා දීලා මේ අපගේ ජීවිත දරුවන්ගේ ජීවිත සාසන ආරක්ෂාව වැඩි වැඩියෙන් ලැබෙන්න කියලා මම අදිස්ථාන කරමින් සියලු දරුවන් සියලු දෙනාගෙන් මා කාරුණික ඉල්ලා සිටිනවා.